නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කොට වදාළ අතිගාම්භීර වූ නිර්මල වූ පටිච්ච සමුප්පාද ධර්මය අපි හැම දිනාටම ප්‍රඥාව අවදි වෙලා මතක ශක්තිය ඇති වෙලා පෙර සංසාරයේ කළ අකුසල කර්ම යටපත් වෙලා කුසල ශක්තියෙන් මුදුන්පත් වෙලා මේ සී සද්ධර්මය අපි හැම දිනාටම අවබෝධ වේවා කියන චේතනාවෙන් යුක්තව මේ ධර්මයේ ශ්‍රවණය කරමු. අද ධර්ම දේශනාවේ මාතෘකාව නාම රූප පච්චයා සලායතනං කියන කරුණ පැහැදිලි කිරීමයි. 32 වන දේශනාව. මීට පෙර 29 වන දේශනාවේදී පැහැදිලි කළා අවිජ්ජා පච්චයා සංඛාරා. අවිද්‍යාව නිසා සංඛාර හෙවත් කර්ම සිදුවෙන ආකාරය. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඒ වගේම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර ආදී කර්ම පිළිබඳව නැත්නම් සංඛාර පිළිබඳව 29 වන දේශනාවේදී පැහැදිලි කළා. 30 වන දේශනාවේදී පැහැදිලි කළා සංඛාර පච්චය විඥානං. ඒ කියන්නේ සංඛාර හෙවත් කර්ම නිසා ඇතිවන විපාක විඥාන පිළිබඳව. ඒ විපාක විඥාන කියලා කියන්නේ ප්‍රතිසන්දි විපාක විඥාන හා ප්‍රවෘත්ති විපාක විඥාන. ප්‍රතිසන්දි විපාක විඥාන කියලා කියන්නේ යම් කිසි තැනක නැත්තම් 31 තලයේ ප්‍රතිසන්දිය ලබලා දෙන විපාක විඥාන වලට කියනවා ප්‍රතිසන්දි විපාක විඥාන කියලා. ප්‍රවෘත්ති විපාක විඥාන කියලා කියන්නේ ප්‍රතිසන්දියේ සිට ඇතිවන විපාක. මේවා අපිට හොඳට පැහැදිලි වන්නේ උත්පත්තිය ලැබුවට පස්සේ ජීවත් වෙන කාලයේ ඇතිවන විපාක ප්‍රවෘත්ති විපාක වශයෙන් හඳුන්වනවා. එම දේශනයේදී පැහැදිලි කළේ සංඛාර හේවත් කර්ම විපාක මුල් කරගෙන ඒ භවවල ප්‍රතිසන්දි ලබන ආකාරය. ඒ කියන්නේ 31 තලයක ප්‍රතිසන්දිය ලබන ආකාරය. සත්වයාගේ කර්ම විපාක අනුව ප්‍රතිසන්දි ස්ථාන එමත් නැත්නම් කර්ම විපාක අනුව උත්පත්ති ස්ථාන 4ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. අණ්ඩජ ප්‍රතිසන්දිය. බිත්තරයක් ඇතුලේ ප්‍රතිසන්දි ගන්න සත්වයෝ. ජලාබුජ ප්‍රතිසන්දිය. ගර්භාෂයක කුසක ප්‍රතිසන්දි ගන්න සත්වයන්. සංසේජද ප්‍රතිසන්දිය. වතුර පල් වෙන ස්ථානවල කුණු මස් ආදී තැන්වල ප්‍රතිසන්දි ගන්න සත්වයෝ. ඕපපාතික ප්‍රතිසන්දිය. මව්පිය කෙනෙක් නැතුව ඕපපාතිකව උපදින සත්වයෝ. මේ ස්ථානයන්හි උපදින්නට එසේ නොමැතිනම් 31 තලයේ උපදින්න ප්‍රතිසන්දි විපාක විඥාන 19ක් තියෙනවා. ඒ කියන්නේ 31 තලයේ උපදින කර්ම විපාක 19ක්. ඒවට කියනවා ප්‍රතිසන්දිදායක කර්ම විපාක කියලා. කාමා වචර කුසල විපාක ප්‍රතිසන්දි සිත් 8යි. රූපා වචර කුසල විපාක ප්‍රතිසන්දි සිත් 5යි. අරූපා වචර කුසල විපාක ප්‍රතිසන්දි සිත් 4යි. අහේතුක කුසල විපාක සම්තීර්ණ ප්‍රතිසන්දි සිත් 1යි. අහේතුක අකුසල විපාක සම්තීර්ණ ප්‍රතිසන්දි සිත් 1යි. මේ සියල්ල එකතු කළාම ප්‍රතිසන්දි සිත් නැත්නම් ප්‍රතිසන්දිය ලබලා දෙන්න පුළුවන් කර්ම 19ක් තිබෙනවා. දැන් මේ ප්‍රතිසන්දි විපාක 19න් කාමාවචර කුසල් සිත් 8න් මනුස්ස ලෝකයේ හෝ දිව්‍ය ලෝකයේ ප්‍රතිසන්දි ගැනීමේ අවස්ථාව තියෙනවා. එහෙමත් නැත්නම් කාමාවචර කුසල් සිත් 8න් මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකයේ හයෙත් උත්පත්තිය ලබන්න පුළුවන්. ඒ මනුස්ස ලෝකයේ හා දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලැබලා ඊට අවශ්‍ය ශාරීරිය සකස් කරලා දෙනවා. රූපාවචර කුසල විපාක 5න් ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ අසඤ්ඤ සත්වයන්ගේ හැර ඉතිරි බ්‍රහ්ම ලෝක 15 වීම උපත බ්‍රහ්මයන්ගේ ප්‍රතිසන්දියේදීම නාමයයි රූපයයි ඇති කරනවා. අසඤ්ඤ සත්වයින්ගේ ප්‍රතිසන්දියේදී රූපේ පමණක් ඇති කරනවා
නාමයේ ඇති කරන්නේ නැත්තේ අසඤ්ඤ තලයේ සත්වයන්ගේ සිතක් නැහැ. කයක් පමණක් ඇති නිසා ඒ අයගේ ප්‍රතිසන්දියේදී රූපේ පමණයි ඇති කරන්නේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ ප්‍රතිසන්දි ගැන්වීමේදී නාමයේ පමණක් ඇති කරනවා. ඒ කියන්නේ හිත විතරක් අරූප තලයේ බ්‍රහ්මයන්ගේ තිබෙන නිසා කයක් නැහැ. නිසා ඒ අයගේ ප්‍රතිසන්දියේදී නාමයේ පමණයි ඇති කරන්නේ. අහේතුක කුසල අකුසල සිත් වලින් උපදින සත්වයින්ගේ ප්‍රතිසන්දියේදීම නාම රූප දෙකම ඇති කරනවා. විඥාන පච්චයා නාම රූපං කියලා 31 වන දේශනාවේදී පැහැදිලි කළේ ඔන්න ඔය කරුණු ටිකයි. ප්‍රතිසන්දියෙන් පසු මේ සත්වයින්ගේ ශරීරයේ සලායතන ඇති කරනවා. අද දේශනාවේදී විස්තර කෙරෙන්නේ ඒ සලායතන පිළිබඳවයි. එහෙමනම් අපි මෙතෙක් මතක් කළේ පෙර සිදු කරන ලද දේශනා පිළිබඳව පුංචි අවබෝධයක් දැනුමක් තිබුණොත් ඊළඟ කරුණ පැහැදිලි කරගන්න ලේසි. ඊට හේතුව පටිච්ච සමුප්පාද ධර්මය එකිනෙකට බද්ධ වෙලා සම්බන්ධ වෙලායි තිබෙන්නේ. ඒ නිසා මේ දේශනා ශ්‍රවණය කරන පින්වතුන් අවිජ්ජා පච්චයා සංඛාරා කියන දේශනාවේ සිට පළමුවන දේශනාවේ සිට නිවැරදිව නිර්වුල්ව සංසුන් මනසින් ශ්‍රවණය කරනවා නම් මේ දේශනාව ඊටාම පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. අපි මීට පෙර දේශනාවලදී දේශනා කළේ 29 වන දේශනාවේ සිට අවිජ්ජා පච්චයා සංඛාරා කියන්නේ මොකද්ද? සංඛාර පච්චයා විඥානං කියන්නේ මොකද්ද? විඥාන පච්චයා නාම රූපං කියලා කියන්නේ කුමක්ද? නාම රූප පච්චයා සලආයතනං. අද දේශනාවේ මාතෘකාව නාම රූප පච්චයා සලආයතන. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම සතර අපාගත යන ස්ථානයන්හි සත්වයේ හට ගැනීමෙන් පසු එම සත්වයා තුල කෙලෙස් උපදවන්නේ සලආයතන මගින්. සලආයතන යනු ආයතන 6යි. චක්ඛායතනය, සෝතායතනය, ගානායතනය, ජීවහායතනය, කායායතනය, මනායතනය. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, හිත කියන ඉන්ද්‍රියන් මගින් කෙලෙස් ඇති කරවන විට එහි කෙලෙස් උපද්දවන නිසා නැත්නම් ඉන්ද්‍රියන් මගින් කෙලෙස් උපද්දවන නිසා ආයතන වශයෙන් හඳුන්වනවා. ඒ නිසා මේ ඉන්ද්‍රියන් වල කෙලෙස් නිෂ්පාදනය කරනකොට ඒක ආයතනයක් වෙනවා. සමේ ඉන්ද්‍රියන් වලට ඇස කන නාසය දිව ශරීරය කියලා මන කියලා කියනවා. ඒ වගේම චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද, හෘද ප්‍රසාද ආදී වශයෙන් කියනවා. චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, જીවහාද්්වාර, මනෝද්්වාර වශයෙන් හඳුන්වනවා. මේ විදිහට මේ ඉන්ද්‍රියන් වලට එක එක නම් දීලා තිබෙන්නේ ඒ ඉන්ද්‍රියන් එක එක අවස්ථාවලදී කරන කාර්යයන් අනුවයි ඒ නම් දීලා තිබෙන්නේ. දැන් මෙතන ආයතන කියලා කියන්නේ ඒ ඉන්ද්‍රියන් මගින් කෙලෙස් ඇති කරන විට, කෙලෙස් උපද්දවන විට ඒ අවස්ථාවේදී ආයතන වශයෙන් හඳුන්වනවා. සාමාන්‍ය ලෝකයේ ආයතනයක් කියලා කියන්නේ යමක් නිෂ්පාදනය කරන තැන. අපි උදාහරණයක් වශයෙන් බැලුවොත් මණික් කර්මාන්තායතනෙ, මණික් නිෂ්පාදනය කරන තැන, මැටි කර්මාන්තායතනෙ, මැටි නිෂ්පාදනය කරන තැන, පේශ කර්මාන්තායතනෙ, රිදි නිෂ්පාදනය කරන තැන. ඒ වගේ සත්ත්ව ශරීරයේ කෙලෙස් නිෂ්පාදනය කරන තැන් 6ක් සලායතන යනුවෙන් හඳුන්වනවා. මේ ආයතන 6ම පිහිටා තිබෙන්නේ සත්වයාගේ ශරීරේ. ඒ නිසා මේවට කියනවා අභ්‍යන්තර ආයතන කියලා. සත්වයාගේ ශරීරයේ මේ ආයතන 6 පිහිටා තිබෙන නිසා අභ්‍යන්තර ආයතන වශයෙන් හඳුන්වනවා. අභ්‍යන්තර ආයතනයේට පමණක් තනියෙන් කෙලෙස් නිෂ්පාදනය කරන්න බෑ. ඒ කියන්නේ චක්ඛායතනයේට, සෝතායතනයේට, ගානායතනයේට, જીවහායතනයේට, කායායතනයේට, මනායතනයේට පමණක් තනියම කෙලෙස් නිෂ්පාදනය කරන්න බෑ.
ඒ සඳහා බාහිර ලෝකයේ පවතින ආයතන 6ක් සම්බන්ධ කරගන්නට ඕන. ඒවා රූපායතන, ශබ්දායතන, ගන්ධායතන, රසායතන, පොට්ටබ්බායතන, ධම්මායතන කියලා බාහිර ලෝකයේ ආයතන 6ක් සමග සම්බන්ධ වෙන්නට ඕන. ඒ කියන්නේ බාහිර ලෝකයේ ඇති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු සම්බන්ධ වෙන්න ඕන කෙලෙස් ඇතිකරන්න. මේවාට කියනවා බාහිර ආයතන කියලා. එහෙමනම් දැන් තේරුම් ගන්නට ඕන පුජ්‍යලයාගේ ශරීරයේ ආයතන 6ක් තිබෙනවා. ඒ වගේම බාහිර ලෝකයේත් ආයතන 6ක් තිබෙනවා. මේ අභ්‍යන්තර ආයතන හා බාහිර ආයතන වලට පමණක්ම කෙලෙස් ඇති කරන්නට බෑ. ඒ සඳහා හිත සම්බන්ධ වෙන්නට ඕන. දැන් බලමු කෙලෙස් ඇති වෙන ආකාරය. ඇස අභ්‍යන්තර ආයතනයක්. රූපය බාහිර ආයතනයක්. ඇසයි රූපයයි හිතයි. නැත්නම් අපි කියනවා චක්කු විඥානයයි. ඒ කියන්නේ ඇහැ රූපේ චක්කු විඥානය, ඇස රූපේ හිත, මේ තුන එකතු වුණු තැන කෙලෙස් හැදෙනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjanti චක්කු විඥානං කියලා පැහැදිලි කරන්නේ අන්න ඒ අවස්ථාවයි. අපි මේක සරල උදාහරණයකින් බැලුවොත් ඇසෙන් දකිනවා ලස්සන ගෙයක්, හිතේ ඇති වෙනවා හරි ලස්සන ගෙයක්. එතන ඇති වෙනවා ලෝභ චෛතසිකයේ සමග තවත් චෛතසික ටිකක්. ආන්න ඒ අවස්ථාවේදී කෙලෙස් ඇති වුණා. ඒ වගේ ඒ කෙලෙස් ඇති වෙන්නේ චිත්ත පරම්පරාවක් විදිහට. කියන්නේ ඒ ගේ ලස්සනයි කියලා හිතෙන මොහොතේ සිට ලෝභ සිතුවිලි මුල් වෙලා ඒ පරම්පරාවක් විදිහට ඒ චිත්තචෛසික තුලින් කෙලෙස් ඇති කරනවා. කනට ප්‍රියමනාප දෙයක් ඇසුනොත් එහි ඇලෙනවා. ඒට ආශා කරනවා. ඒ වෙලාවේ කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් ඇති වෙන්නේ සිත් පරම්පරාවක් විදිහට. එක සිතක් විදිහට නෙවෙයි, සිත් පරම්පරාවක් විදිහට ඒ කෙලෙස් ධර්මයන් සකස් වෙනවා, නිස්පාදනය වෙනවා. දිවට රසයක් දැනෙන විට දිවයි රසයයි හිතයි සම්බන්ධ වෙලා කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් ඇති වෙන්නේ සිත් පරම්පරාවක් විදිහට. නාසයට සුවඳක් දැනෙන විට කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් ඇති වෙන්නේ සිත් පරම්පරාවක් විදිහට. කයට හොඳ ස්පර්ශයක් දැනෙන විට කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් ඇති වෙන්නේ සිත් පරම්පරාවක් හැටියට. මනසට හොඳ අරමුණක් එනකොට කෙලෙස් ඇති වෙනවා. ඒ කෙලෙස් ඇති වෙන්නේ සිත් පරම්පරාවක් හැටියට. දැන් මෙතනදී තේරුම් ගන්න ඕන ශරීරයේ ඇති ආයතන 6යි බාහිර ආයතන 6යි එකිනෙක හමු වීමෙන් මන ආයතනයේ හෙවත් හිත සම්බන්ධ වී කෙලෙස් ඇති කරනවා. ඒ නිසා ආයතන තුලින් සිද්ධ කරන්නේ කෙලෙස් නිෂ්පාදනය කරන එක. කෙලෙස් ඇති කරන එක. මෙතනදී පළමුව තේරුම් ගන්න ඕන ඇසට පමණක් තනිවම කෙලෙස් සකස් කරන්න බෑ. රූපේට පමණක් තනිවම කෙලෙස් හදන්නත් බෑ. හිත සම්බන්ධ වෙලා තමයි කෙලෙස් හදන්නේ, කෙලෙස් නිෂ්පාදනය කරන්නේ. එය පරම්පරාවක් විදිහට ඒ කෙලෙස් සකස් වෙනවා. මෙතනදී මන ආයතනයෙන් පමණක් කෙලෙස් සකස් වන ආකාරය තේරුම් ගන්නට ඕන. දැන් ඇහැයි රූපයයි හිතයි සම්බන්ධ වෙලා කෙලෙස් සකස් වෙනවා. ඒ වගේම කනයි ශබ්දයයි හිතයි සම්බන්ධ වෙලා කෙලෙස් සකස් කරනවා. ඒ වගේම දිවයි රසයි හිතයි සම්බන්ධ වෙලා කෙලෙස් සකස් කරනවා. කයයි ස්පර්ශයයි සකස් වෙලා එකතු වෙලා හිතයි සම්බන්ධ වෙලා කෙලෙස් සකස් කරනවා. ඊට අමතරව මන ආයතනයෙන් පමණක් කෙලෙස් සකස් වෙන ආකාරය තේරුම් ගන්නට ඕන. එය අපි බලමු මේ විදිහට. පුරුෂයෙක් ලස්සන කාන්තාවක් දකිනවා. ඒ වෙලාවේ එයාගේ හිත තුළ ඇති වෙන රාගයක්. ඉන්පසු එම පුරුෂයා එම ස්ත්‍රිය ගැන හිතන හැම වාරයකම රාග සහගත සිත් ඇති වෙනවා. ඒ සිත් ඇතිවන්නේ මන ආයතනයේ සිත් පරම්පරාවක් විදිහට. ඒ වගේම කෙනෙකුට කෝපයක් ඇති වෙනවා. ඒ කියන්නේ ද්වේෂ මූල සිතක් ඇති වෙනවා. ඒ සිත පරම්පරාවක් විදිහට ද්වේෂේ නැති වෙන තෙක්ම ඇති වෙනවා.
ඒ කාලේ පුරාවටම අකුසල් කෙලෙස් නිෂ්පාදනය වෙනවා. කෙනෙකුට ධර්ම දේශනාවක් අහන වෙලාවේ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ප්‍රඥාවක් ඇති වෙනවා. ඒ වගේම තවත් චෛතසික ටිකක් ඇති වෙනවා. ඒ වෙලාවේ කුසල සහගත කෙලෙස් පරම්පරාවක් විදිහට ඇති වෙනවා. දේශනාව නිමාවටපත් වෙන තෙක්ම. මේ විදිහට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මෙන්ම හිතෙන් කෙලෙස් ධර්මයන් සකස් වෙනවා මේ ආයතන තුලින්. මෙතන තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. අභ්‍යන්තර ආයතන 6. එනම් ශරීරයේ තිබෙන චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවහායතනේ, කායායතනේ, මනායතනේ. ඒ කියන්නේ අස කන නාසය දිව ශරීරයේ සිත. මේවා ඇතිවන්නේ පෙර කරන ලද කර්මයක විපාකයක් විදිහට. හොඳට එතන තේරුම් ගන්න ඕන අපිට මේ ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ හිත සකස් වෙන්නේ, හැදෙන්නේ පෙර කරන ලද කර්මයක විපාකයක් විදිහට. දැන් අපි මනුස්ස ලෝකේ ඉපදුනහම අස කන නාසය දිව ශරීරයේ හොඳින් පවතිනවායි කියලා කියන්නේ ඒක පෙර කරන ලද කර්මයක විපාකයක් විදිහට තමයි මිනිස්සෙක් වශයෙන් ඉපදින්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඇස යනු පුරාණ කර්මයක් නිසා ඇතිවන දෙයක්. කන යනු පුරාණ කර්මයක් නිසා ඇතිවන දෙයක්. දිව යනු පුරාණ කර්මයක් නිසා ඇතිවන දෙයක්. නාසය යනු පුරාණ කර්මයක් නිසා ඇතිවන දෙයක්. කය යනු පුරාණ කර්මයක් නිසා ඇතිවන දෙයක්. හිත යනු පුරාණ කර්මයක් නිසා ඇතිවන දෙයක්. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියන් 6ම කර්මයක විපාකයක් වශයෙන් ඇතිවෙන බවයි එතනින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. එය තවදුරටත් පැහැදිලි කරනවා නම් චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද හොඳින් ක්‍රියාත්මක වෙනවා නම්, ඒ කියන්නේ හොඳින් ඇස් පේනවා නම්, හොඳට කන් ඇහෙනවා නම්, හොඳට රස දැනෙනවා නම්, හොඳට ගඳ සුවඳ දැනෙනවා නම්, කයට හොඳට ස්පර්ශයක් දැනෙනවා නම්, ඒ කියන්නේ කුසල කර්මයක විපාකයක් විදිහටයි යමෙකුට හොඳට කන් ඇහෙන්නේ, හොඳට ඇස් පේන්නේ, හොඳට රස දැනෙන්නේ, හොඳට ස්පර්ශය දැනෙන්නේ, හොඳට ගඳ සුවඳ දැනෙන්නේ. එහෙම නැත්තම්, හොඳට ඇස් පේන්නේ නැත්තම්, හොඳට කන් ඇහෙන්නේ නැත්නම්, හොඳට රස දැනෙන්නේ නැත්නම්, හොඳට ස්පර්ශය දැනෙන්නේ නැත්නම්, ඒ අකුසල කර්මයක විපාකයක්. ඒක අපිට හොඳට පැහැදිලි වෙනවා. ඒ බඳු අවස්ථාවලදී උත්පත්තියෙන්ම ඇස් පේන්නේ, උත්පත්තියෙන්ම කන් ඇහෙන්නේ නැහැ, උත්පත්තියෙන්ම කතා කරන්නට බෑ. එසේ සිද්ධ වන්නේ කර්මයක විපාකයක් විදිහට. එහෙම නැතුව එම ආයතන, ඒ ප්‍රසාද, ඒ ඉන්ද්‍රියන් හොඳට වැඩ කරනවා කියලා කියන්නේ කුසල කර්මයක විපාකයක් විදිහට. ඒ නිසා මෙතනදී හොඳින් තේරුම් ගන්නට ඕන මේ ආයතන 6ම කර්මයක විපාක වශයෙන් ඇති වුණා කියන කරුණ අවබෝධ කරගන්නට ඕන. දැන් නාම රූප පච්චයා සලායතනං කියන තැන, නාම රූප පච්චයා සලායතනං කියන තැන ප්‍රතිසන්දියේදීම කර්මයක විපාකයක් වශයෙන් ගබ්බසෙය්‍යක සත්වයින්ගේ කියන්නේ මිනිසුන්ගේ හා තිරිසංගත සතුන්ගේ ආයතන දෙකක් ඇති වෙනවා. කායායතනයයි මනායතනයයි. කායායතනය කියන්නේ කය, මනායතනය කියන්නේ හිත. ඔබට මතක ඇති මීට පෙර දේශනාවලදී පැහැදිලි කළා මෞකුස පිළිසිඳ ගන්නා විට ප්‍රතිසන්දි විඥානීය සමග කාය දසක, භාව දසක, වස්තු දසක කියලා අපි කලාප 10 කලාප 3ක් පිළිබඳව පැහැදිලි කළා. කාය දසක කියලා කියන්නේ කය නිර්මාණය වෙන්නට අවශ්‍ය රූප කලාප. භාව දසක කියලා කියන්නේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියන්න අවශ්‍ය රූප කලාප. වස්තු දසකය කියලා කියන්නේ හෘදේ වස්තුව නිර්මාණය වෙන රූප කලාප. ওই හෘදේ වස්තුවේ තුල මනායතනය සකස් වෙනව, නැත්නම් හිත ලගිනවා, හිත තැම්පත් වෙනවා. දැන් මෙතනදී පැහැදිලි කරගන්න ගබ්බසෙය්‍යක සත්වයින් මිනිස්යන්ගේ හා තිරිසංගත සත්තුන්ගේ ප්‍රතිසන්දියේදීම ඇතිවන්නේ ආයතන දෙකයි. කායායතනයයි මනායතනයයි. අනිත් ආයතන 4 සකස් වෙන්නේ ප්‍රවෘත්ති කාලයේදී, ප්‍රවෘත්ති විපාක කාලයේදී. ප්‍රවෘත්ති විපාක කාලය කියන්නේ
ප්‍රතිසන්දියෙන් පසුව ඇතිවෙන කාලය. ප්‍රතිසන්දිය සමග පහළ වූ කුඩා රූප පිණ්ඩ වර්ධනය සමගම ප්‍රවෘත්ති කාලයේදී චක්ඛායතනේ, ඒ කියන්නේ ඇස, සෝතායතනේ කන, ගානායතනේ නාසය, ජීවහායතනේ දිව කියන ආයතන 4 පහළ වෙනවා. ඒ නිසා ප්‍රතිසන්දියේදී පහළ වෙන්නේ කායායතනයයි මන ආයතනයයි. ප්‍රතිසන්දියෙන් පසු ගබ්බසෙය්‍යක සත්වයන්ගේ චක්ඛායතනයයි සෝතායතනයයි ගානායතනයයි ජීවහායතනයයි කියන ආයතන 4 පහළ වෙනවා කර්මයක විපාකයක් අනුව. මෙය තවදුරටත් පැහැදිලි කළොත් යමෙක් මව් කුස පිළිසිඳ ගන්න අවස්ථාවේදී ප්‍රතිසන්දිය සමග කායායතනයේ හා මන ආයතනයේ දෙක පමණක් ඇති වෙනවා. ඉන්පසු ඒ රූප පිණ්ඩ වර්ධනය සමගම ප්‍රවෘත්ති කාලයේදී එනම් කලලය වර්ධනය වන කාලයේදී චක්ඛායතනයයි සෝතායතනයයි ගානායතනයයි ජීවහායතනයයි කියන ඉතිරි ආයතන 4 නිර්මාණය වෙනවා කර්මයක විපාක අනුව. සංසේදජ ඕපපාතික කියන සත්වයින්ගේ ප්‍රතිසන්දියේදීම ආයතන 6ක් ඇති වෙනවා. දෙවියන් වශයෙන් ඉපදෙන විට, බ්‍රහ්මයන් වශයෙන් ඉපදෙන විට, പ്രേත ලෝකයේ ඉපදෙන විට, නිරයේ ඉපදෙන විට, අටමහා නරකයේ ඉපදෙන විට ඒ අය උපදින්නේ මව් කුසක නෙවෙයි. ඒ අය උපදින්නේ ඕපපාතිකව, කර්මානුරූපව ඕපපාතිකව ප්‍රතිසන්දි ගන්නවා. ඒ ඕපපාතිකව ප්‍රතිසන්දි ගන්න අවස්ථාවේදී ඒ අයගේ ආයතන 6ම ඇතුවයි ප්‍රතිසන්දි ගන්න. දෙවියෙක් වශයෙන් උත්පත්තිය ලබනකොට අවුරුදු 18ක 20ක තරම් වයස ඇති ප්‍රමාණයේ රූපයක් ඇති දෙවි කෙනෙක් එකපාරටම පහළ වෙනවා. එතකොට ඒ දෙවියන්ගේ ආයතන 6ම ඇතුවයි උත්පත්තිය ලබන්නේ. බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබන විට ඊට වැඩිය වෙනස් වෙනවා. ඒත් ඒ අයත් ඕපපාතිකවයි උපදින්නේ. പ്രേත ලෝකයේ අටමහා නරකයේ උපදින නිරිසත්ත්වයන් අවුරුදු 80ක් 90ක් තරම් වයස ඇති වැරහැලි වුණු ශරීරයක් ඇතුව උත්පත්තිය ලබනවා ආයතන 6ක් ඇතුව. අසකනාසයේ දිව ශරීරයේ මන කියන ආයතන ඇතුව. ආයතන මෙතනකින් හොඳ කරුණක් තේරුම් ගන්නට ඕන. ආයතන වැඩි වෙන ප්‍රමාණයට කෙලෙස් වැඩි වෙනවා. ආයතන 6ක් තියෙනකොට ඒ 6න්ම කෙලෙස් වැඩි වෙනවා. දැන් කාම ලෝකයේ ආයතන 6ක් පහළ වෙනවා. මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ගේ ආයතන 6යි. දිව්‍ය ලෝකයේ දෙවියන්ගේ ආයතන 6යි. ඒ වගේම പ്രേත ලෝකයේ പ്രേතයන්ගේ ආයතන 6යි. අටමහා නරකයේ ඉන්න සත්වයින්ගේ ආයතන 6යි. ඒ නිසා ඒ සත්වයින්ගේ කෙලෙස් නිෂ්පාදනය වන ප්‍රමාණය වැඩි. ඊට හේතුව ආයතන 6ම ක්‍රියාත්මක වෙන නිසා ඒ සත්වයින්ගේ සංසාරගත ගමන දික් වෙනවා. සසර ගමන බොහෝ සෙයින් දික් වෙන්නේ ආයතන 6කින් කෙලෙස් නිෂ්පාදනය කරන නිසා. නැත්නම් කෙලෙස් ඇති වෙන නිසා. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ආයතන 3යි තිබෙන්නේ. චක්ඛායතනයයි, සෝතායතනයයි, මන ආයතනයයි. එතකොට මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ගෙන් කෙලෙස් නිෂ්පාදනය වන ප්‍රමාණය අඩුයි. ඊට හේතුව ඒ අය රූප ලෝකයේ ඉපදින්නේ කෙලෙස් යටපත් කරලා. යටපත් කරපු හිතකින්. ඒ නිසා ඒ අයගේ සසර දික් වෙන ප්‍රමාණය අඩුයි. රූපාවචර බ්‍රහ්ම ලෝකයේ 15කම ආයතන 3ක් පහළ වෙනවා. අසඤ්ඤ තලයේ විතරක් කායායතනේ පමණක් ඇති වෙනවා. ඒ අයගේ හිතක් ඇති වෙන්නේ නැහැ. කායායතනය පමණයි අසඤ්ඤ තලයේ බ්‍රහ්මීන්ගේ පහළ වෙන්නේ. අරූප ලෝකයේ ආයතන 1යි. මන ආයතනේ පමණයි. ශරීරයක් නැති නිසා අනිත් ආයතන පහළ වෙන්නේ නැහැ. ඒ අයගේ කෙලෙස් නිෂ්පාදනය ඊටාම අඩුයි. හේතුව මේ අය අරූප තලයේ ඉපදින්නේ කෙලෙස් බොහෝසෙයින් යටපත් කළ ආනින්ජාවි සංකාර වලින්. එනම් කෙලෙස් යටපත් කළ බලවත් සිත් වලින්. ඒ නිසා ඒ අයගේ කෙලෙස් ඇතිවන ප්‍රමාණය ඉතා අඩුයි. දැන් අපිට මෙතනදින් තේරෙනවා ඇති ආයතන වැඩි වෙන විට කෙලෙස් වැඩි වෙනවා. ආයතන අඩු වෙන විට කෙලෙස් අඩු වෙනවා. සාමාන්‍ය ලෝකයේදී මේ ආයතන 6ම එකතු කරලා පුජ්‍යලයක් වශයෙන් මම වශයෙන් දකිනවා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඒ කියන්නේ මේ ආයතන 6ම එකතු කරලා මේ ආයතන 6න් සකස් වෙන්නේ පුජ්‍යලයක්. නැත්තම් මම සකස් වෙනවා කියලා හිතන එක, දකින්න එක,
පෙනෙන එක සක්කාය දිට්ඨියයි. ඒ කියන්නේ වැරදි දැක්මක්, වැරදි දෘෂ්ටියක්, ධර්මයට අනුව දැකීමක් නෙවෙයි. මේ ශරීරය හිතකින් හා කයකින් යුක්තයි. ඒ සිතයි කයයි නාම රූප වශයෙන් හඳුන්වනවා. නැත්නම් නාම රූප ධර්ම වශයෙන් හඳුන්වනවා. මේ සිත හා කය නැත්නම් නාම රූප දෙක එකට එකතුවයි ක්‍රියා කරන්නේ. කය නැතුව සිතට තනියෙන් ක්‍රියා කරන්න බෑ. කයක් නැතුව හිතට තනියෙන් ක්‍රියා කරන්න බෑ. අරූප තලයේ අරූප අසඤ්ඤ තලයේ අරූප තලයේ විතරක් පුළුවන් කයක් නැතුව හිතට තනියෙන් ක්‍රියාත්මක වෙන්න. ඒක විශේෂ අවස්ථාවක්. අනිත් කිසිම තැනක කය නැතුව සිතට තනියෙන් ක්‍රියා කරන්න බෑ. කය නැතුව හිතට තනියෙන් ක්‍රියා කරන්න පුළුවන් එකම තැනයි තිබෙන්නේ ඒ අරූප තලයේ විතරයි. ඒ රූපයක් නෑ, හිත විතරයි තිබෙන්නේ. ඒ විශේෂ අවස්ථාවක්. සිත නැතුව කයට තනියෙන් ක්‍රියා කරන්න බෑ. හිත නැතුව කයට තනියෙන් ක්‍රියා කරන්න පුළුවන් නැත්නම් පවතින්න පුළුවන් අසඤ්ඤ තලයේ විතරයි. අනිත් කිසිම තැනක සිත නැතුව කයට තනියෙන් ක්‍රියා කරන්න බෑ. මෙතෙන්දී කය ක්‍රියාත්මක වෙන්නේ හිතේ මෙහෙයවීම මතයි. ඒ අභිධර්මයේ විස්තර කරන්නේ චිත්තජ රූප මගින් කය ක්‍රියාත්මක කරන බවයි. කාය විඤ්ඤාති රූපේට චිත්තජ රූප මගින් ශක්තිය ලබා දෙනවා. දුවන්න, පනින්න, නටන්න, ඇවිදින්න ආදී ක්‍රියාත්මක වීමේ ශක්තිය ලබා දෙන්නේ. ඒ කියන්නේ සිතේ සම්බන්ධතාවයක් නැතුව කිසිම ක්‍රියාවක් කරන්න බෑ. අපි සමහර විට නොසිතා කකුලේ ඇඟිල්ලක් හෙලෙව්වත් එය හිතලමයි කරන්නේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒ නිසා හිතේ සම්බන්ධතාවයක් නැතුව ශරීරයේ කිසිම අවයවයක් ක්‍රියාත්මක කරන්නට බෑ. වචී විඤ්ඤාප්ති රූපය චිත්තජ රූප මගින් ශක්තියක් ලබා දෙනවා. කතා කරවීමට අවශ්‍ය අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ හිතෙන්. ඒ කියන්නේ හිතේ සම්බන්ධතාවයක් නැතිව කිසිම වචනයක් ප්‍රකාශ කරන්න බෑ. කිසිම අදහසක් ප්‍රකාශ කරන්නට බෑ. දැන් මෙතනින් පැහැදිලි වෙන දෙයක් තියෙනවා. හිත සම්බන්ධ වෙලා තමයි කය ක්‍රියාත්මක වෙන්නේ, කායික ක්‍රියා. හිත සම්බන්ධ වෙලා තමයි වාචික ක්‍රියා සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙහි ක්‍රියාවක් ඇත, කරන පුජ්‍යලයක් නැත. ඒ කියන්නේ කරන්නේ කරවන්නේ නැහැ. මෙතන තිබෙන්නේ හේතුඵල සම්බන්ධතාවයක් මත ක්‍රියාත්මක වීමක්. එහෙමත් නැත්නම් ධර්ම සමූහයක් එකට එකතු වෙලා ක්‍රියාත්මක වෙනවා මිස මිනිස්සෙක් පුජ්‍යලයක් කියලා දකින්නේ හිතන්නේ මේ සිතයි කයයි. එහෙම නැත්නම් මේ නාම රූප දෙකයි. තවත් විදිහකට කිව්වොත් පංචස්කන්ධයයි. පංචස්කන්ධය තමයි මේ පුජ්‍යලයක් විදිහට දකින්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සත්‍ය වශයෙන්ම මෙහි පුජ්‍යලයක් නැත. නාම රූප දෙකක් පමණක් ඇත. එහෙමත් නැත්නම් පංචස්කන්ධයක් පමණක් ශරීරයේ වශයෙන් ඇත. එහෙම නැත්නම් ශරීරයක් නොව පංචස්කන්ධයක් පමණක් පවත. මේ විස්තර කරනවා රූප 28යි. 28කින් ශරීරය සකස් වෙලා තිබෙනවා. සිත් 1යි, චෛසික 52යි. එයින් සිතයි චෛසික සමග සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම සිත ක්‍රියාත්මක වෙන්නේ චෛසික සමග. මේ රූප 28 චිත්තක්ෂණ 17න් 17ට ඇති වෙමින් නැති වෙමින් ආයේ ඇති වෙමින් පරම්පරාවක් වශයෙන් පවතිනවා. අන්න ඒ නිසා මේ ශරීරයේ පවතිනවා වගේ පේනවා. මේ ශරීරයේ පවතිනවා වගේ පේන්නේ මේ රූප 28න් සකස් වෙන ශරීරය ඇති වෙමින් චිත්තක්ෂණ 17න් 17ට ඇති වෙමින් නැති වෙමින් ආයි ඇති වෙමින් මේක පවතින නිසා ශරීරේ පවතිනවා වගේ පේනවා. මේකට අපි උදාහරණයක් ගත්තොත් මේ ලයිට් එකක් නිවි නිවි පත්තු වෙනවා. නමුත් අපිට පේන්නේ පත්තු වෙලා තියෙනවාම වගේ. ඊට හේතුව ඒක වේගයෙන් වෙන නිසා. ඒ වගේ මේ ශරීරයේ තියෙන රූප ඊටාම වේගයෙන් ඇති වෙලා පැවතිලා නැති වෙලා ආයි ඇති වෙනවා ආයි නැති වෙනවා ආයි පවතිනවා. ওই විදිහට මේක පරම්පරාවක් වශයෙන් පවතින නිසා මේ ශරීරයේ පවතිනවා යයි ශරීරයක් ඇතැයි හිතෙනවා. නමුත් මෙතන ඇත්තේ රූප ධර්ම ටිකක් පමණයි. චෛතසික චිත්තක්ෂණයක් පාසා හිතයි චෛතසිකයි චිත්තක්ෂණයක් පාසා ඇති වෙමින් පැවතෙමින් නැති වෙනවා. නැවත නැවත ඇති වෙනවා. පරම්පරාවක් විදිහට පවතිනවා. සිතේ හා චෛතසිකවල හා රූප ධර්මවල
සිදුවෙන මෙම ක්‍රියාවලිය සාමාන්‍ය ලෝකයේදී පෙනෙන්නේ පුජ්‍යලයේ කරන ක්‍රියාවක් ලෙස. එය සත්‍ය නොවේ. යමෙක් නාම රූප ධර්ම අවබෝධ කොටගෙන විදර්ශනා වඩන විට ඒ නාම රූප දෙකේ ඇත්ත ස්වභාවය විදර්ශනා ප්‍රඥාවෙන් තේරුම් ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ විදර්ශනා ප්‍රඥාවෙන් මේ තේරුම් ගන්න විට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. පුජ්‍යල භාවයේ දුරු වෙනවා. සත්‍ය තේරුම් ගන්නවා. ආන් ඒ කරුණ පැහැදිලි කර දීමටයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයෙන් බලාපොරොත්තුව සත්වේක් පුජ්‍යලේක් නැත ධර්ම සමූහයක් ඇත. එම ධර්ම සමූහය වෙනස් වෙමින් ඇති වෙමින් පැවතමින් පරම්පරාවක් වශයෙන් පවතිනවා කියන තැන අවබෝධ කරවන්නටයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ පුජ්‍යල භාවයේ දුරු කිරීම සඳහා. පුජ්‍යල භාවයේ පවතින තාක්කල් මම ඇත පුජ්‍යලයක් ඇත කියන තැන පවතින තාක්කල් ඒ පුජ්‍යලයා කියන සංකල්පේ පදනම් කරගෙන ඔහු සංසාරේ පුරාවටම ගමන් කරනවා. නමුත් මෙහි පවතින්නේ නාම ධර්ම ටිකක්. මේ පවතින්නේ ධර්ම පරම්පරාවක් වශයෙන් පවතිනවා යයි තේරුම් ගැනීම තුල පුජ්‍යල භාවයේ දුරු වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒ සිද්ධ කරන්න පුළුවන් හැකියාව තිබෙන්නේ විදර්ශනා ප්‍රඥාවෙන්. නිසා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනාව තුලින් මේ පටිච්චසමුප්පාද ගැඹුරු දේශනාව තුලින් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ගැඹුරු කාරණා ඉතා සරලව පැහැදිලි කරමින් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මේ ක්‍රියාවලිය තේරුම් කර දීම, මේ ධර්මතා පිළිබඳව මේ ධර්මයන් පිළිබඳ අවබෝධ කර දීම. ඒක බොහෝම අවබෝධයෙන් යුක්තව අපි හැමෝම තේරුම් ගන්නට ඕන. මෙතන මේ කරුණ පිළිබඳව තව ටිකක් තේරුම් ගන්න ඕන. මම කියන සංඥාව එන විදිහ, පුජ්‍යලයේ කියන සංඥාව එන විදිහ. අපි බලමු ඇසයි රූපයයි හිතයි සම්බන්ධ වෙලා යමක් දැක්කා කියනවා. මම රූපයක් දැක්කා කියලා කියනවා. ඇත්තටම මෙතන සිද්ධ වුණේ මම රූපයක් දැක්කා කියනවා නෙවෙයි. ඇසයි රූපයයි සිතයි සම්බන්ධ වෙලා යමක් දැක්කහම ඒකට කියනවා මම රූපයක් දැක්කා කියලා. ඇත්තටම උනේ ඇසයි රූපයයි හිතයි එකතු වෙලා කෙලස් ටිකක් ඇති වුණා විතරයි. කෙලස් ටිකක් ඇති වුණා. ඒ තේරුම් නොගෙන මම රූපයක් දැක්කා කියන තැන සිට සක්කාය දිට්ඨිය හැදෙනවා. එතනදී මම කියලා පුජ්‍යලයක් හදා ගන්නවා. එතෙන් සිට සංසාරේ පැවැත්ම පටන් ගන්නවා. දැන් හොඳට තේරෙන්නට ඕන ඇසයි රූපයයි හිතයි සම්බන්ධ වෙලා යමක් දැක්කා කියන එකද ඇත්ත. එහෙමත් නැත්නම් ඇසයි රූපයයි හිතයි සම්බන්ධ වෙලා කෙලස් ටිකක් ඇති වුණා නැත්නම් සිත් ටිකක් ඇති වුණා කියන එකයි සත්‍ය. නමුත් මේ සත්‍ය වැහිලා අපි හිතන් ඉන්නවා මම පින්තූරයක් දැක්කා කියන තැන ඉඳගෙනයි අපි ලෝකයේ දිහා බලන්නේ. ඇසයි රූපයයි මන ආයතනයයි නිසා කෙලස් ඇති වුණා කියලා දැනෙන විට මේ කෙලස් ඇති වුණේ හේතුඵල සම්බන්ධතාවයක් නිසා. කෙලස් ඇති වුණා කියන අවබෝධයට එන විට මම දැක්කා කියන පුජ්‍යල භාවයේ නැති වෙලා සක්කාය දිට්ඨිය දුරු වෙලා පටිච්ච සමුප්පාද දේශනාවෙන් සිද්ධ කරන්නේ පටිච්ච සමුප්පාද දේශනාවෙන් අරමුණ මේ පුජ්‍යල භාවයේ අවබෝධ කර ගැනීමට ඒ කරුණ තුල තිබෙන ධර්මතාවයන් අවබෝධ කර ගැනීමයි. ඇසේ ඇති ධර්මතාවයන්, රූපේ ඇති ධර්මතාවයන්, හිතේ ඇති ධර්මතාවයන්, ඇහැයි රූපයයි හිතයි සම්බන්ධ වෙලා කෙලස් නිෂ්පාදනය වෙනවා. ඒ අවස්ථාව තේරුම් ගන්නකොට මෙය පුජ්‍යලයක් තුල ඇතිවෙන දෙයක් නෙවෙයි, ධර්මතා සමූහයක් එකට එකතු වෙලා සිදුවන ක්‍රියාවලියක්. එහෙමත් නැත්නම් හේතුඵල සම්බන්ධතාවයේ මත සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන අවබෝධයට එනවා. ඒ අවබෝධයේ අවශ්‍ය වෙනවා සක්කාය දිට්ඨිය දුරු කරන්නට. දැන් කනයි ශබ්දයයි හිතයි සම්බන්ධ වෙලා කෙලෙස් සකස් වෙනවා. ඒ වගේම දිවයි රසයි හිතයි සම්බන්ධ වෙලා කෙලෙස් සකස් වෙනවා. මෙන්න මේ විදිහට තේරුම් ගන්න විට කෙනෙක් තුල ඇති වෙනව නොව ධර්ම සමූහයක් මත
මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන තැනට අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය තුල සක්කාය දිට්ඨිය දුර වෙනවා. මම හිතනවා දැන් මේ ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ලාට අවබෝධ වෙන්නේ ඇති නාම රූප පච්චයා සලායතනං කියන්නේ මේ ආයතන 6 ඇති කරන්නේ කර්මයක විපාකයක් විදිහට. තවත් පැත්තකින් ආයතනයක කෙලෙස් ඇති කරන්නේ හේතුඵල සම්බන්ධතාවයක් හැටියට. ඒ වගේම තවත් පැත්තකින් ධර්ම සමූහයක් එකට එකතු වෙලා යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා කියන මෙන්න මේ දැනුම මේ අවබෝධය ඇතිවන විට පුජ්‍යල භාවයේ දුරු වෙනවා. පුජ්‍යලයේ කරන ක්‍රියාවක් හැටියට මේ ගැනින්නේ නැහැ. ධර්ම සමූහයක ක්‍රියාවලියක් හැටියට මේ අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ අවබෝධය අපිට අවශ්‍ය වෙනවා මේ ධර්මයේ හොඳින් අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් ඒ නිසා මෙතන හොඳට පැහැදිලි කරගන්නට ඕන පුජ්‍යලයේ කරන දෙයක් නොව ධර්ම සමූහයක සිදුවෙන ක්‍රියාවලියක් බව මේ තේරුම් ගන්නට ඕන. හොඳයි. අද සිද්ධ කරන්නට යෙදුනේ නාම රූප පච්චයා සලායතනං කියන කරුණ. නාම රූප මුල් කරගෙන ආයතන සකස් වෙන ආකාරය. අභ්‍යන්තර ශරීරයේ ආයතන 6යි, බාහිර ලෝකයේ ආයතන 6යි. මේ ආයතන 12 එකට එකතු වෙලා හිතත් සමග සම්බන්ධ වෙලා කෙලෙස් නිෂ්පාදනය කරනවා. ඒ කෙලෙස් නිසා සත්වයේ පුජ්‍යලයේ ආත්මයක් ආදී වශයෙන් වැරදි දෘෂ්ටීන් ඇති කරගන්නවා මේ කෙලෙස් ඇති උනේ සත්වයකට කියලා. නමුත් මේ කෙලෙස් ඇති උනේ ධර්මතා සමූහයක. අන්න ඒ ටික මේ කරුණේදීන් අවබෝධ කරගන්නට ඕන. මම මුල් දේශනාවලදීනුත් පැහැදිලි කළා මේ දේශනාවන් පිළිවෙලට ශ්‍රවණය කළොත් මෙහි තිබෙන ධර්මය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන කරුණ මෙහි තිබෙන ගාම්භීර බව, නිර්මල බව, පැහැදිලි බව අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ නිසා මේකට යම් වීරියක් අවශ්‍යයි, උත්සාහයක් අවශ්‍යයි, කැපවීමක් අවශ්‍යයි. හැමෝම බොහොම උවමනාවෙන් සංසුම් මනසින් මේ කරුණ ඊටාම හොඳින් අවබෝධ කරගෙන මේ ධර්මය පැහැදිලි කරගන්නවා නම් අපිට හොඳ දහම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒ නිසා අද නාම රූප පත්‍යා සලායතනං කියන ඒ කරුණ මම හිතනවා මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් හැම දෙනාටම අවබෝධ වෙන්නට ඇති කියලා. අතිගාම්භීර වූ, නිර්මල වූ, මනරම් වූ මේ සී සද්ධර්මයේ පරිසම්පාද දේශනාව බුදුරජාණන් වහන්සේ නමක්ම අවබෝධ කොටගෙන ලෝකයාට අනුකම්පා පිණිස, සංසාර දුකින් අත මිදීම පිණිස, මේ සසර දුක නිමා කිරීම පිණිස දේශනා කරන ලද ලස්සන දර්ශනයක්, ලස්සන දහමක්. මේ සී සද්ධර්මයේ මේ භවයේදීම අපි හැමදෙනාටම අවබෝධ වේවා. අපේ සාංශාරික අකුසල කර්ම තිබෙනවා නම් ඒව යටපත් වෙලා කුසල කර්ම මුදුන්පත් වෙලා අපි මේ ජීවිතයේ කරන කුසල ශක්තියන්ගේ ආශිර්වාදයෙන් බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත වූ බුදුගුණ බලයෙන් ශ්‍රී සද්ධර්මයේ සත්‍යානුභාවයෙන් ආර්ය උත්තමයන් වහන්සේලාගේ සීලානුභාවයෙන් ගුණානුභාවයෙන් අපි හැම දිනාටම මේ ශ්‍රී සද්ධර්මයේ අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තිරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ත්වං සදාති.